Yo, what's up people? ඉතින් අද කියන්න දෙයක් නැහැ chapter 114 යන්නේ ස්පීඩ් රන් එකක් විදිහට කරමු. intro එක skip කරනවා වීඩියෝ එකට යන්න. ඉතින් කලින් වීඩියෝ එක නවත්තපු තැනින්ම තමයි මේ වීඩියෝ එකත් පටන් ගන්නෙ. කොහොම හරි අර ජාහෙන් වලියට ලෑස්තිලා අන්තිමට බේරුව එතනින් එන එක. ඉතින් මෙතනදී සංජින්ගු කියනවා සාමාන්‍යයෙන් පණ පිටින් හිටපු version එකට වඩා ඒ කියන්නේ ඩන්ජන් එකේදී එන්කවුන්ටර් වෙච්ච බේරුවට වඩා ෂැඩෝ කෙනෙක් වෙච්ච බේරුවේ පවර් එක එතනින් එහාට චුට්ටක් අඩු වෙනවා කියලා. ඉතින් එතකොට බේරුව අහනවා මොකද්ද මන් දැන් කරන්න ඕනේ කියලා. කොහොම හරි ඉතින් එතකොට සංජින්ගු කියනවා මෙයාව පරද්දන්න ඕනේ හැබැයි රිද්දන්නේ නැතුව කියලා. ඊට පස්සේ ඉතින් ඔයා කියන දේ තමයි මයිකින් කියලා. දැන් මේ වෙද්දි බේරුව කතා කරන්නේ ජින්නුට කින් කියලා. දා ඉස්සරහට කේඩ්‍රාමා බලලා යෝ මැජෙස්ටි කියලාත් කතා කරනවා. කොහොම හරි ඉතින් ජින්නු එක කිව්වට පස්සේ මෙතන ඉතින් මෙයාගේ පවර් ෂෝකේස් එකක් විදියට නිකන් පෙන්නනවා පැත්තෙම දෙන වීදුරු කඩලා යනවා. ඉතින් අර සීසන් 2 එකේ කිව්ව මතක ඇතිනේ මේ වීදුරු ලේසියෙන් කැඩෙන්නේ නැහැ, ඩැමේජ් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට වඩා බේරු පවර්ෆුල් කියලා තමයි එතන රෙෆරන්ස් කරන්නේ. ඉතින් කොහොම හරි ඊට පස්සේ අනිත් පැත්තෙන් චාහෙන්නක් හිතනවා ජින්නු ඇත්තටම මෙයත් එක්ක ෆයිට් එකක් ගියාද කියලා. ඉතින් කොහොම හරි නියපොතු ටික දික් කරගත්තම ඩේපොතු ටික අයින් කරගන්න කියනවා ජින්නු. මේ එහෙම වුණොත් ඕකේ මොනවා හරි වුණොත් එහෙම මම ඔයාලට ජීවිතේ වැඩිය ලේසි එකක් කරන්න නැහැ කියලා. ඊට පස්සේ කොහොම හරි මෙයත් ඒක අහගෙන කොහොම හරි අන්න ඕපනින් එකක් දැන් තමයි මගේ chance එක කියලා ගහන්න බලද්දිම චායන්ගේ පිටිපස්සෙන් තමයි ඊළඟට බේරු මතුවෙන්නේ. ඉතින් amazing reflexes. ඊට පස්සේ කලින් පාරත් ඔහොම තමයි උනේ සීසන් 2 එකේ මතක විදියට මතකනේ. ඉතින් එතන වෙච්ච වැඩේ ආපහුම වෙන්න දෙන්නේ නැහැ කියලා කොහොම හරි කඩුවෙන් ඇටැක් එකක් කරනවා. බට් බේරුට එක ගානක්වත් නැහැ. ඇඟිලි දෙකකින් ඒක අල්ල ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඉතින් බේරුත් හිතනවා මට දුන්න එක කමාන්ඩ් එකයි කොහොම හරි මම ඒක කරනවා. ඉතින් ඒක කරන්න තියෙන එකම විදිය මට පෙන්නන්න තියෙන්නේ අපි දෙන්නගේ බලපරතරයේ තියෙන වෙනස කොහොමද කියලා. හරි සිම්පල් ටාස්ක් එකක් කියලා. ඉතින් චාහෙනුත් අනිත් පැත්තෙන් පණ දාගෙන ගහනවා. කිසිම වැඩක් නැහැ. කිසිම පාරක් වදින්න ගහන්න වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි කකුලවත් තොල්ලන්න නැතුව බේරු මේ හැම එකක්ම ඩොච් කරනවා. ඉතින් දැන් මැච් එක ඉවරයි කියලා හිතලා ජින්නු ඊට පස්සේ අහනවා හරි නේද දැන් ඔයාලට සතුටුද කියලා. ඊට පස්සේ නෑ මට තාම ගහ ගන්න පුළුවන් කියලා. ජාහෙන් ආපහු පාරක් නැගිටිනවා. ඉතින් මොකටද මෙච්චරට දඟලන්නේ කියලා ජින්නු එතකොටත් කල්පනා කරන ගමන් ඉන්නේ. දැන් මේක කොහොම වුණත් බේරු කියන්නේ අනිත් ෂැඩෝස්ලා වගේ නෙමෙයි. ආ තනිකරම කිලින් මැෂින් එක. දැන් වුණත් මට තේරෙනවා තනිකරම බේරු ඉන්නේ යාට අර මිනි මරන්න ඕන බ්ලඩ් ලස්ට් එක හංගගෙන ඇඟ ඇතුලේ කියලා. එයාගේ සතුටට කියලා ජින්නු දිගටම මේක කන්ටිනියු කරන් යන්න දෙනවා. කොහොම හරි ඉතින් ඔය වෙලාවේදී අර මෙයාගේ ක්වීන් කියන්නේ සීසන් 2 එකේ මතක විදියට ක්වීන් නෑන්ඩ් දෙන එකම එක කමාන්ඩ් එක තමයි මෙයාගේ ඔළුවට එන එකම දේ. ඉතින් ඒකත් එක්ක ඊළඟට පෙන්නනවා අපිට අපහු පාරක් අර සෝඩ් ඩාන්ස් ස්කිල් එක. ඉතින් මේක පාවිච්චි කරලා මෙයා අපහු පාරක් ඇටැක් කරන්න try කරනවා. බට් ඒකත් බේරුව අතින් අල්ලනවා. ඊට පස්සේ ඉතින් කොහොම හරි අර මං කිව්ව අල්ටිමේට් ඇටැක් එක sword of light එහෙම නැත්නම් sword light art කියන එක යූස් කරනවා. මේකෙන් නම් සාමාන්‍ය තරමක ඩැමේජ් එකක් වෙනවා. ඉතින් බේරුගේ ආම ප්ලේට් එක හිල් කරගෙන ඇතුළට යනවා. ඉතින් ඒ වෙලාවේදී අර ක්වීන් ඇන්ඩ්ගේ කමාන්ඩ් එක ඉතින් මෙයාට මතක් වෙනවා තමන්ගේ සතුරාව විනාශ කරන්න කියන එක. ඉතින් මේ වෙලාවේ බේරුට තේරුම් යන එකම දේ තමයි මේ ඉන්න ගෑනු එක්කෙනා මගේ හතුරා කියන එක. ඊට පස්සේ කොහොම හරි බේරුගේ බ්ලඩ් ලස්ට් එක එතනින් එළියට එනවා. ඒ නේද අපරේදී කොහොම හරි ජින්නු එක නවත්තන්න මැද්දට පැනලා බේරුගේ අතින් අල්ලනවා. කොහොම හරි මම ඔයාලට මෙතනින් මේක නවත්තන්න නේද කිව්වේ කියලා. ඊට පස්සේ ඉතින් බේරුටත් හරි සිහියට ඇවිල්ලා බිම වැටීගෙන සමාවිල්ලනවා. ඉතින් ආයෙත් පාරක් ජින්නු ඊට පස්සේ අහනවා ඇයි දැන් ඔච්චර දඟලන්නේ තාම නමක්වත් නැති ගිල්ඩ් එකකට ඔයා ජොයින් වෙන්න කියලා. ඉතින් ඒක හිතලා අහන සංජීව අන්තිමටදී මොකද්ද දන්නේ එක්ක කියලා අහනවා කියලා සංජීව අහනවා එක්ක ආවට කැමතිද කියලා ඔච්චරට. කිව්වට පස්සේ චායන්ගෙත් මූණ උඩ ගිහිල්ලා මොකද්ද කියලා අහනවා. අහලා නෑ ඒක වෙන්න බෑ කියලා හිතලා අනිත් පැත්ත බලාගද්දී චායනුත් කියනවා ඔව් මාත් හිතන්නේ එහෙම තමයි කියලා. අන්තිමට කොහොම හරි ඒක ඒ විදියට වුණා. ඉතින් එතනින් එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් take care and be